සුබ දවසක් කියලා නුන් අදත් තරංගවත් තවත් සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් ෆිල්ම් එකේ නම තමයි Hit Third Case 2025 රිලීස් වෙච්ච අලුත්ම ෆිල්ම් එක. නානට කැමති කට්ටියට අරන් බලන්න පුළුවන්. නානි කියන්නේ සුපිරි නළුවෙක්. ඉතින් ෆිල්ම් එක ගැන කතා කරොත් එහෙම සීරියල් කිලර්ස්ලා සෙට් එකක් ගැන කියන කතාවක් තමයි මේක. අවසානකම්ම සුපිරියක් කිසිම බෝරින් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා හඳුන්වන්න පුළුවන් මේක. ඉතින් ෆිල්ම් එක පැත්ත හැරුණොත් එහෙම එක්තරා පැටර්න් එකකට මිනි මරණ සෙට් එකක් ගැන තමයි මේ කතාව කියවෙන්නේ. බෙල්ල කපලා එයාලගේ අවයව අරගෙන ජාවාරම් කරන පුද්ගලයන් පිරිසක් වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. ඉතින් සුපිරි ෆිල්ම් එකක්. බෙල්ල කපලා මරණ දර්ශන ලේවලට කැමති කට්ටියට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් එහෙමනම් ආරාධනා කරනවා හැමෝටම මේ හිට් කියන සුපිරි ෆිල්ම් එකත් එක්ක එකතු වෙන්න කියලා. ජය වේවා. හරියන අපි කතාව පැත්තට ගියොත් එහෙම ධන්‍යා කියන පොලිස් නිලධාරියට ඉන්දියාවේ ලබා ගන්න පුළුවන් උපරිම සම්මානය තමයි බෝස් කියන සම්මානය. ඉතින් මේ බෝස් කියන සම්මානය ලබා දෙනවා ධන්‍යා කියන පොලිස් නිලධාරිවරයාට යා කරපු සේවය වෙනුවෙන්. ඒත් එක්කම සමාජයේ කතා බහකට ලක් වෙනවා අර්ජුන් සර්කාර් වගේ දූෂිත පොලිස් නිලධාරියෝ ගැනත්. ඉතින් කවුද මේ අර්ජුන් සර්කාර්? එයාවට තමයි මේ කතාව ගොඩනගන්නේ. ඉතින් අර්ජුන් සර්කාරට විරුද්ධව තියෙන නඩුව ගැන කතා කරන්න අද තමා නඩු දිනේ. ඉතින් අර්ජුන් සර්කාර උසාවියට කැඳවාගෙන යනවා. ඉතින් උසාවියට ආවම පස්සේ උසාවියේ නීතිඥවරු තර්ක කරනවා අර්ජුන් සර්කාරට තියෙන දැනට තියෙන ආරක්ෂාව මදි. හින්දා වෙනත් වැඩිපුර ආරක්ෂාව දෙන බන්ධනාගාරයක් අවශ්‍යයි කියලා. ඉතින් එතනදී අධිකරණය තීන්දුව කරනවා මේ අර්ජුන් සර්කාරව වෙනත් බන්ධනාගාරයක එහෙම නැත්නම් මධ්‍යම බන්ධනාගාරයට මාරු කරලා යවන්න. ඉතින් හිරේ කියන්නේ බොහොම දරුණු තැනක්. ඉතින් අර්ජුන් සර්කාර වගේ පොලිස් නිලධාරියෙක් එවපු හොරු දූෂ වංචාකාරයෝ ගොඩාක් ඉන්නවා මේ හිරේ. ඉතින් මේගොල්ලෝ උත්සාහ කරනවා අර්ජුන් සර්කාරව මරන්න. ඉතින් කොහොම හරි තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කාරයෙක් විසින් මේ අර්ජුන් සර්කාරව මරන්න හදන ප්‍රයත්නය නතර කරනවා. ඊට පස්සේ මේ අර්ජුන් සර්කාරව මරන්න භාවිත කරපු පීයත් අරගෙන එයාගේ පිසින් එකේ සෙල් එකට ගිහිල්ලා දෙන්න කතා කරනවා. ඉතින් අහනවා ඔයා මොකද්ද කරපු හේතුව, මොකද්ද කරපු වැරද්ද, ඔයා වගේ පොලිස් නිලධාරියෙක් මේ වගේ තැනකට එන්න කියලා. ඉතින් එතනින් තමයි කතාව පටන් ගන්නෙ. සුපිරි කතාවක්. ඉතින් අර්ජුන් සර්කාරට එල්ල වෙලා දෙන චෝදනා තමයි මිනිමැරීම් කිරීම සහ දූෂණ චෝදනා. ඉතින් ඇත්තටම අර්ජුන් සර්කාර කියන්නේ මිනිමරු කෙනෙක්ද? ඔව්. ඉතින් ඒක අපිට ඔප්පු වුණා මේ පැහැදිලිවම පළවෙනි වීඩියෝ දර්ශනයෙන්ම. ඉතින් අර්ජුන් සර්කාර යම්කිසි පුද්ගලයෙක් එල්ලලා ගඟක් මැද එල්ලලා කකුල් වලින් එල්ලලා තමයි මේ පුද්ගලයා මිනිමැරීම් කරන්නේ. ඉතින් මිනිමරුම කරනවා විතරක් නෙමෙයි එයා තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා එයා නැවත නැවත මේ වීඩියෝ එක බැලීම සඳහා මේක වීඩියෝ කරගන්නවා. ඉතින් අර්ජුන් සර්කාර පුරුද්දක් තියෙන රාජාලියන්ට කණ්ඩ දෙන්න. ඉතින් රාජාලියෙක් ඉන්නවා. ඉතින් මේ රාජාලියා ගොඩාක් විශ්වාසවන්ත රාජාලිය ක්‍රමයේ අර්ජුන් සර්කාර එක්කම ඉන්නේ. ඉතින් මොකද්ද මේ හේතුව? ඇයි මේ මිනි මරන්නේ? ඉතින් මේ මිනි මරණ රටාවෙත් යම්කිසි වෙනසක් තියෙනවා. ඉතින් නිකම් බෙල්ල කපලා මිනි මරනවා නෙමේ. බෙල්ල එක්තරා තැනක කට් එකක් කරනවා. ඊට පස්සේ පපුවේ එහෙම නැත්නම් ශරීරයේ යම්කිසි කොටස් තුනක කැපුම් යොදලා ඉතින් ශරීරයේ තියෙන අවයව අයින් කරනවා. ඉතින් ඒක තමයි මේ මිනි මරුවන්ගේ විශේෂත්වය. ඉතින් අර්ජුන් සර්කාර මිනි මරන්නෙත් මේ විදිහට තමයි. ඉතින් අර්ජුන් සර්කාර වැඩ කරන පොලිසියට කම්ප්ලේන් එකක් එනවා, පැමිණිල්ලක් එනවා. මිනි මැරීමක් ගැන. ඉතින් මේ මිනි මැරීම වෙන මොකක්වත් නෙමෙයි අර්ජුන් සර්කාර කලින් දවසේ කරපු මිනි මැරීම තමයි. ඉතින් එයා එතනට ගිහිල්ලා කිසි දෙයක් සිදු නොවිච්ච ගානට පරිස්සන කටයුතු කරනවා. ඉතින් එයා කියනවා මේ මිනි මැරීම හුඟක් සූක්ෂම විදිහට මේ මිනි මැරීම කරලා තිනවා කියලා ඉවරලා. ඉතින් කොහොම හරි පොලිස් කණ්ඩායම මේ ගැන විමර්ශනය කරගෙන යද්දී හොයා ගන්නවා තවත් මේ වගේ මිනි මැරුම් රාශියක් රට වටේම සිද්ධ වෙලා තියෙනවා කියලා. එකක් දෙකක් නෙමෙයි 35 40ක් විතරම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකේම අර කිව්ව විදියට එක්තරා විශේෂී ක්‍රමයකට තමයි මේ මිනි මැරීම කරලා තියෙන. කකුල් වලින් එල්ලලා බෙල්ලේ යම්කිසි කට් එකක් කරලා ඊට පස්සේ අර කියන හෝමෝන නිපදවන අවයව ටික අරගෙන තිනවා. ඉතින් ධන්‍යා වගේ පොලිස් නිලධාරිය ගැන කතා කරනකොට සමාජයේ අර්ජුන් ගැන වගේ පොලිස් නිලධාරියන් ගැනත් කතා කරනවා. ඉතින් කොහොම හරි පොලිසියේ ඉන්න පොලිස් නිලධාරියවරු මෙයාගේ නම මෘදුලට සැක හිතෙනවා අර්ජුන් ගැන. ඉතින් අර්ජුන්ව දෙවෙනි මිනි මැරුම කරද්දී මෙයා අල්ල ගන්නවා. හැබැයි ඉතින් කොහොම හරි අර්ජුන් සර්කාර් මේ මෘදුලා කියන පොලිස් නිලධාරිවරියකින් බේරලා ඉවරලා තමන්ගේ මිනි මැරුම කොහොම හරි කරනවා. ඒ වීඩියෝ එකත් එයා කොහොම හරි ගන්නවා. හැබැයි එතනදී මෙයා මෘදුලාට කියනවා ඇයි මෙයා මේ මිනි මරන්න හේතුව කියන එක. ඉතින් කලින් කිව්වා වගේ මේක පළවෙනි මිනි මැරුම නෙමේ. මේ වගේ මිනි මැරුම් රාශියක් රට වටේ සිද්ධ වෙලා තිනවා. ඉතින් පළවෙනි මිනි මැරුමෙන් පස්සේ පරීක්ෂණ කටයුතු කරගෙන ඉඳි තමයි මේක දැනගෙන තින්නේ. ඉතින් මොකද ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. එක ප්‍රාන්තයක වෙනස් සිදුවීම් සමහර වෙනත් ප්‍රාන්තයක කට්ටිය දැනගන්නේ නැහැ නේ. ඉතින් කොහොම හරි නිවුස් හරහා දැනගන්නවා මේ වගේ මිනි මැරුම් රාශියක් සිද්ධ වෙලා තිනවා සහ එකම විදිහට තමයි මේ මිනි මැරුම් කරන්නේ කියලා. ඉතින් ඒ ගැන පරීක්ෂණ කටයුතු කරගෙන යද්දී දෙන්නෙක්ව අත්අඩංගු කොට ගන්නවා. ඉතින් මේ දෙන්නව එකට තියලා ප්‍රශ්න කරද්දී ගොඩාක් වැදගත් තොරතුරු රාශියක් එළියට එනවා. එකක් තමයි CTK කියන වෙබ්සයිට් එක. මේ CTK කියන වෙබ්සයිට් එක මොකද්ද? ඉතින් මේ CTK කියන වෙබ්සයිට් එක ඇවිල්ලා ඩාර්ක් වෙබ්සයිට් එකක්.
ඩාක් වෙබ්සයිට් එකක් කියන සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයන්ට නිතර දෙවේලේ ඇක්සස් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඉතින් සීමිත පිරිසකට පමණක් ඇක්සස් කරන්න පුළුවන් රහසිගත වෙබ්සයිට් එකක් තමයි මේ ඩාක් වෙබ්සයිට් එකක් කියන්නේ. ඉතින් මේ CTK කියන්නේ ඩාක් වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකේ තියෙන තනිකර මිනිමරපු දාසන තමයි තියෙන්නේ. ඉතින් හැම පුද්ගලයෙක්ම කිසිම බයක් නැතුව තමන්ගේ මූණ පේන විදිහට වීඩියෝ කරනවා. තමන් කරන මිනිමරුම් ඒත් එක්කම මේ මිනිමරුම් සියලුම දේවල් සිද්ධ කරන්නේ ඒ වෙබ්සයිට් එකේ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව. ඒ තමයි බෙල්ලෙන් එල්ලන්න ඕනේ, කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ, බෙල්ල පල්ලෙහාට තින්න. ඒත් එක්කම බෙල්ලේ යම් කිසි කට් එකක් කරන්න ඕනේ සහ ශරීරයේ තියෙන අර හෝමෝන නිපදවන අවයව 3ක් අයින් කරන්න ඕනේ. ඉතින් මිනිමරුම් දෙකක් කරලා අප්ලෝඩ් කරාට පස්සේ තමයි මේ වෙබ්සයිට් එකේ සමාජිකත්වය හම්බෙන්නේ. ඉතින් මේ සමාජිකත්වය ගන්න ඕනද තමයි මේ අර්ජුන සර්කාර් මේ කියන විදිහට මිනිමරුම් දෙකක් කරන්නේ. ඉතින් මෙයා මේ මිනිමරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේ වගේම සීරියල් කිලර්ස් හොයාගෙන එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක මේ වගේ මිනිමරු හොයාගෙන මේ මිනිමරුන් දෙන්න එක තමයි මෙයා දැන් මේ මාරලා තියෙන්නේ. ඉතින් මේ ගැන පරීක්ෂණ කටයුතු කරගෙන යනවා මේගොල්ලෝ දිගින් දිගටම. ඉතින් මේ ගැන කිව්වයින් පස්සේ අර මෘදුලා කියන පොලිස් නිලධාරියත් මෙයාට සපෝට් එක දෙනවා, සහයෝගය දෙනවා. ඉතින් මේගොල්ලෝ විමර්ශන කටයුතු දිගින් දිගටම කරගෙන යනවා. ඉතින් කොහොම හරි අර ඩාර්ක් වෙබ්සයිට් එක CTK කියන ඩාර්ක් වෙබ්සයිට් එකේ සමාජිකත්වය කොහොම හරි මේ අර්ජුන සර්කාර ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙදී මේගොල්ලෝ තුන් මේකේ තියෙන වීඩියෝ බැලුවායින් පස්සේ එයාලට තහවුරු වෙනවා එක දෙයක්. ඒ තමයි එක පුද්ගලෙක් එක වීඩියෝ එකක් විතරයි අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා තව වීඩියෝ එකක් මේකට අප්ඩේට් කරන්න ඕනේ මේ සමාජිකත්වය ලබා ගන්න නම්. ඉතින් ඒ අනුව තදතොරතුරු හොයාගෙන මේගොල්ලෝ කොහොම හරි ගිහිල්ලා දෙවෙනි මිනිමරුම කරන්න කලින් ඒ මිනිමරුමව අත්තරම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් කොහොම හරි මේ අත්තරම් කරන පුද්ගලයා ඇවිල්ලා මේ ප්‍රධාන වෙබ්සයිට් එකේ පවත්වාගෙන පුද්ගලයාගේ මල්ලි. ඉතින් කොහොම හරි මේ මෙතනදී අර්ජුන් අතින් මේ පුද්ගලයා මිය යනවා. ඉතින් අර CTK කියන ඩාර්ක් වෙබ්සයිට් එකේ සමාජිකත්වය හම්බුණාට පස්සේ ඒගොල්ලෝ ගැදරින් එක සූදානම් කරනවා ඒගොල්ලන්ගේ ටීම් මෙම්බර්ස්ලාට. ඒ කියන්නේ රට වටේ ඉන්න සේරම සීරියල් කිලර්ස්ලා එක තැනකට එකතු වෙන අවස්ථාවක් තමයි මේ ගැදරින් එක. ඉතින් මේ ගැදරින් එකට එන්න ඕන විදිය ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් මේ වෙබ්සයිට් එකේ කියලා තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එක අයින් කරන්න ඕනේ, ෆෝන් එක සහ තමන්ගේ දුරකථන ෆෝන් එක සහ තමන්ගේ පර්ස් එක ඒ රේල්වේ ස්ටේෂන් එකේ ඩස්බින් එකට දානවා. ඊට පස්සේ දිගටම ඇවිදගෙන යන්න ඕනේ. මොකද්ද බස් ස්ටෑන්ඩ් එකක් හම්බ වෙනකන්. ඉතින් මේ බස් ස්ටෑන්ඩ් එක හම්බුනායින් පස්සේ එතනදී කට්ටියක් ඔයාව ඩ්‍රොප් කරගන්නවා. ඒ විදිහට තමයි මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්නේ. ඉතින් දැන් අර්ජුන්ගේ ප්ලෑන් එක මෙතනට ගිහිල්ලා මේගොල්ලන් අත්අඩංගුවට ගුණ ගන්න. ඉතින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරනවා. අර්ජුන් සාමාන්‍ය විදියට අර වෙබ්සයිට් එකේ තිබ්බ විදිහටම උපදෙස් පිළිපදිනවා. ඉතින් කට්ටියක් කියලා මෙයා වර්ගන යනවා. ඉතින් පොලිස් නිලධාරීන් දකින්නේ මෙයාව මේ වාහන තුනකින් අරන් යනවා වගේ. හැබැයි ඉතින් ඇත්තටම වෙන්නේ ඒ වාහන තුනෙන් නෙමෙයි වෙන වාහනකින් තමයි අර්ජුන්ව අරගෙන යන්නේ. අර වාහන තුනම ඇවිල්ලා නොමග යවීමක්. ඉතින් මේ වාහන තුන පස්සෙම පොලිසියෙන් යනවා අර්ජුන්ව හොයාගෙන. හැබැයි මේ ලොකේෂන් තුනටම ගියාට වැඩක් වෙන්නේ නැහැ. අර්ජුන්ව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අර්ජුන් වෙනම ලොකේෂන් එකක වෙනම වාහනකින් තමයි අරන් ගිහලා ඉන්නේ. ඉතින් මේ ගැන කවුරුත්ම දන්නේ නැහැ දැන්. ඉතින් අර්ජුන්ව අරගෙන යන්නේ පාරණ අතාරලා දාව බුරුම පන්සලකට. ඉතින් මේ පන්සලේ මේ අර්ජුන් වගේම තවත් මිනිමරු ගොඩාක් ඉන්නවා. ඉතින් මෙතන මේ මිනිමරුන් වල මේ වෙබ්සයිට් එක පවත්වාගෙන යන ප්‍රධාන ලොක්කා ඉන්නවා. ඉතින් මෙතන කට්ටිය ගොඩාක් ඉන්න. ඉතින් මේගොල්ලෝ අද දවසේ ලොකු ප්ලෑන් එකකට ලෑස්ති වෙනවා. අසරණ මිනිස්සු, අහිංසක මිනිස්සු ගොඩාක් ගෙනලා කූඩුවල දාගෙන ඉර කරගෙන ඒගොල්ලෝ ලවා සටන් කරවමින් ඒගොල්ලෝගේ විවිධ ක්‍රම වලට මරමින් තමයි මේගොල්ලෝ අද මේ දවස් රාත්‍රිය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ ගැදරින් එක. ඉතින් මේගොල්ලන්ගේ මේ ඉවෙන්ට් එක පටන් ගද්දිම එක්තරා ගෑනු ළමයෙක් මෙයාගේ නම දන්නේ. මෙයා තමයි අපි කතා කරන පොලිස් නිලධාරිවරිය. මෙයාව මරලා දානවා. ඉතින් මේ BTK කියන සමාජය ගැන සොසයිටි එක හොයාගත්ත එක හින්දා තමයි මෙයා මේ මරලා දාන්නේ. ඉතින් මෙයාට මේ වෙනුවෙන් තමයි සම්මානය හම්බ වෙන්නේ මේ දන්නේ කියන පොලිස් නිලධාරියට. ඉතින් කොහොම හරි අර්ජුන් සමත් වෙනවා මෙතන තියෙන ප්‍රධාන ඔපරේටින් කරන රූම් එකට යන්න. ඉතින් එතන ගිහිල්ලා ඉවරලා එතන තියෙන ෆෝන් එකක් සැටලයිට් ෆෝන් එකක් වරකම් කරලා කොහොම හරි මෙයාට පුළුවන් වෙනවා එයායි කණ්ඩායම දෙනවත් කරන්න එයා ඉන්න ලොකේෂන් එක ගැන. ඉතින් හිර කරගෙන ඉන්න සිරකාරව ගැන කතා කරොත් මෙතන අස්තරන පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයි කියන්නේ වයස අවුරුද්දක් නැති පොඩි ළමෙක් පවා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මේ කට්ටිය මරලා ඉවරලා විනෝදයක් ලබන්න තමයි මේගොල්ලන්ගේ ප්ලෑන් එක. මේගොල්ලන්ගේ සැලැස්ම ඒත් එක්කම මෙතන වෙබ්සයිට් එකේ වෙනත් යටිකුට්ටු වැඩකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ මිනිමරුපු හැමෝගෙම මේ අවයව සේරම ෆ්‍රිජ් එකක දාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් අර්ජුන්ට තේරෙනවා මේ අවයව මේකතු කරන එකේ මොකක් හරි තියෙනවා. අඩුම තරමේ අවයව ජාවාරමක් හරි සිද්ධ වෙනවා කියන එක අර්ජුන්ට තේරුම් යනවා. ඉතින් මේ ඉන්න පිරිසත් එක්ක තනියෙන් සටන් කරලා බේරෙන්න බෑ. ඉතින් අර්ජුන් තීරණය කරනවා යම්කිසි ප්ලෑන් එකක් කරනවා වැඩ කරන්න. ඉතින් අර්ජුන් මුලින්ම කරන්නේ කුසියේ තියෙන කිචන් එකේ තියෙන ගෑස් සිලින්ඩර් ඇරලා වෙලාවකට පුපුරන විදිහට හදලා එනවා. මොකද එතකොට තව වෙලාවක් යාලට හම්බ වෙන හින්දා. ඉතින් කොහොමද අර්ජුන්ගේ ප්ලෑන් එකේ වැඩ කරනවා. ටික වෙලාවක් ගිහිල්ලා ගෑස් ලීක් වෙලා ගෑස් පත් වුණායින් පස්සේ බෝම්බයක් වගේ පුපුරලා යනවා. ඒකින් යම්කිසි වෙලාවක් හම්බ වෙනවා මේ අර්ජුන්ට මේ කට්ටියව බේරගන්න තමන්ගේ බෑකප් ටීම් එක එනකන්. ඉතින් කොහොම හරි මේගොල්ලන්ට සැකයක් හිතෙනවා මේ අලුතෙන් ගත්ත ටීම් එකේ කවුරු පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එයා තමයි මේ ඔත්තු දෙන්නේ කියලා ඉවර වෙලා. මොකද මේ වෙනකොට ඒගොල්ලෝ දැනගන්නවා අර නොමග යීමේ ස්ථාන තුනම පොලිසියෙන් ගිහිල්ලා රේඩ් කරලා තියෙන්නේ.
කියන එක. ඉතින් ඔය ස්ථානකදී තමයි දිවාකර කියන පොලිස් නිලධාරියව මේගොල්ලොන්ගේ අත්අඩංගුවටපත් වෙන්නේ. ඉතින් දිවාකරව මරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඉදිරිපත් වෙනවා අපේ අර්ජුන් සර්කාර් ඉදිරිපත් වෙලා කියනවා මේ පුද්ගලයා විතරක් නෙමෙයි මෙතන තවත් කට්ටිය ඉන්නවද දන්නේ පොලිසියේ. ඉතින් මෙයාව මට පැය භාගයකට දෙන්න. මම ඉක්මනටම මෙයාගෙන් තේරම තොරතුරු ටික වමාරලා කවුද තාම මෙතන පොලිස් නිලධාරියෙක් ඉන්නවද මෙයා මොනවද දන්නේ කියලා තොරතුරු ටික සේරම වමාරනා කියලා. ඉතින් මේකට මෙයාට අවස්ථාව හම්බෙනවා. ඉතින් මෙයා මේ කරන ප්ලෑන් එකෙන් බලාපොරොත්තු වෙන තවත් වෙලාව ගන්න. මොකද බෑකප් ටීම් එක එනකම්. හැබැයි ඉතින් මිනිමරුව කියන්නේ මිනිමරුවම තමයි. ඉතින් මේ මිනිමරුව ලෑස්ති වෙනවා අර අත දරුවව එහෙම නැත්නම් අවුරුද්දක් වත් නැති ළමයාව මරලා දාන්න. ඉතින් මෙන්න මෙතනදී අර්ජුන්ට තවදුරටත් හැංගිලා ඉන්න පුළුවන් කමක් නැහැ. එයා ඉදිරිපත් වෙලා ඉක්මනටම අර මිනිමරුවව බෙල්ල කපලා මරලා දානවා. ඉතින් ඊට පස්සේ අර මිනිමරුව සේරම මේගොල්ලන්ගේ පස්සෙන් එළවන් එනවා මේගොල්ලන්ව මරන්න. ඉතින් අර්ජුන පුළුවන් තරම් මිනිස්සුන්ව බේර ගන්නවා. සහ දිවාකර දෙන්න එකට එකතු වෙලා පොඩිනස සටන් කරනවා. ඒගොල්ලන්ගේ බෑකප් ටීම් එක එනකම් මේක කොහොම හරි අල්ලගෙන ඉන්න. ඉතින් හිතුවා වගේම ටික වෙලාවකට පස්සේ කොහොම හරි මේගොල්ලන්ගේ බෑකප් ටීම් එකේ මේගොල්ලෝ ඉන්න තැන හොයාගෙන එතනට එනවා. ඉතින් ඇවිල්ලා ඉවරලා මේ ඉන්න මිනිමරුවන් සේරම මරලා දාලා මේ කට්ටිය බේර ගන්න සමත් වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ෆිල්ම් එක අවසානයේ ලස්සන ෆිල්ම් එකක්. කිසිම බෝරින් නැතුව අවසාන වෙනකම් බලන්න පුළුවන්. හැබැයි ඉතින් ෆිල්ම් එක අවසාන නැහැ. විමර්ශන කටයුතුවලදී හොයාගන්නවා මේ සීලම දේවල් වල පිටිපස්සේ ඉන්න පුද්ගලයා හිරේ ඉඳන් තමයි මේක ප්ලෑන් කරලා මේ සේරම දේවල් මෙහෙवला තියෙන්නේ කියලා. ඉතින් අර්ජුන් සර්කාර් මිනිමරුන් චෝදනා වලට අහු වෙලා හිරේ යන්නේ මේ පුද්ගලයාව මරන්න බලාපොරොත්තුෙන්. ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච විදියටම හිරේට ගියායින් පස්සේ අර පුද්ගලයාව හම්බෙනවා. ඉතින් මේගොල්ලෝ මේ අර හෝමෝන අරගෙන බලාපොරොත්තු වෙලා තියෙන හෝමෝන වලින් හදනවා පරීක්ෂණ මට්ටමේ තියෙන ඖෂධයක්. ඉතින් මේ ඖෂධයට පුළුවන් හැම වයසට ගිය පුද්ගලයෙක්ම තරුණ පුද්ගලයෙක් බවට පත් කරන ශක්තිය දෙන්න. ඉතින් මේ හින්දා මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා කළු මාකට් එකේ බ්ලැක් මාකට් එකේ සල්ලිකාරයෝ ගොඩාක් කැමතියි මේකට වියදම් කරන්න. ඉතින් කොහොම හරි හිරේට ගියපු සර්කාරට එයා බලාපොරොත්තු වෙච්ච මුස්තාල්මින් කියන පුද්ගලයා හම්බෙනවා. ඒ මුස්තාල්මින් කියන පුද්ගලයා තමයි මෙයා බේරගන්නේ. ඉතින් අවසානයේදී හිරේදී හිර කූඩුවේදී මේ මුස්තාල්මින් කියන පුද්ගලයාව අර්ජුන් සර්කාර් විසින් මරලා දානවා. ඉතින් ওই විදිහට තමයි ෆිල්ම් එක අවසාන වෙන්නේ. ඉතින් ආරාධනා කරන හැමෝටම ෆිල්ම් එක අරන් බලන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම අපේ channel එක subscribe කරලා තියාගන්න. ජය වේවා.